හරි 1985 කැටගරි 1 එක ගන්න. එක්දාස් නමසය අසූ පහ කැටගරි 1 පේපර් එක ගන්න. හරි. ඒකේ පළවෙනි ප්‍රශ්නය හරි. මේකේ පළවෙනි ප්‍රශ්නය ඝන ද්‍රව්‍යයක තාපදාරිතාව C උෂ්ණත්වයේ ශ්‍රිතයක් ලෙස පහත දැක්වෙන අයුරින් දිය හැක කියලායි කියන්නේ. ඒක තාපදාරිතාව ලියන්න පුළුවන් C සමානයි ඇල්ෆා කැපිටල් T හරි ධන බීටා T ඝනය කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ. අපෙන් අහනවා ඇල්ෆා සහ බීටා නියතයන් වෙනවලු බීටාහි ඒකක විය හැක්කේ කුමක්ද කියලා අහන්නේ. බීටාහි ඒකක විය හැක්කේ කුමක්ද කියලායි මේ අහන්නේ. හරි. මේකේ මේ තාපදාරිතාව ඒකකයේ ඉස්සෙල්ලා වල දැනන් ඉන්න ඕන සමහර නොදන්නව ඇති. තාපදාරිතාවනේ ඔය දීලා තියෙන විශිෂ්ට තාපදාරිතාව නෙමෙයි තාපදාරිතාව. තාපදාරිතාව ඒකකයේ වෙන්නේ ජූල් කෙල්විනේට. ඒක දන්නේ නැත්තම් ලියා ගන්න තාපදාරිතාව ඒකකය ජූල් කෙල්විනේට. හරිද? රයිට්. ඊට පස්සේ අපෙන් අහනවා මේ බීටගේ ඒකක වෙන්නේ මොනවද කියලා අහන්නේ. ඔය සමීකරණේ කැපිටල් T කියන්නේ උෂ්ණත්වය. ඒතර උෂ්ණත්වයේ ඒකකය වෙන්නේ කෙල්වින්. හරි. දැන් අපි දන්නවා මෙන්න මේ C ගේ ඒකකයයි බීට ඝනයේ ඒකකයයි සමාන වෙන්න ඕන. මේ වගේ සමීකරණයක් තියෙනවා නම් මේ සමීකරණයක මෙන්න මේ කෑල්ලේ මේ කෑල්ලේ ඒකක සමානයි. ඒතොර C ගේ ඒකක සමාන වෙන්න ඕන බීට ඝනයේ ඒකක වලට. C ගේ ඒකක සමාන වෙන්න ඕන බීට ඝනයේ ඒකක වලට. right. ඒතොර C ගේ ඒකකය වෙන්නේ දෙපැත්තට මේ තලේ දාගන්න. C ගේ ඒකකය වෙන්නේ ජූල් කෙල්විනේට. හරිද? ඊට පස්සේ බීට ගේ ඒකකය තමයි ඕනේ. T ගේ ඒකකය කෙල්වින් ඒකේ 4 වෙනි බලය. හරි. කෙල්වින් ඒකේ 4 වෙනි බලය. right. එතකොට මේකේ 3 වෙනි බලය. කෙල්වින් එකේ 3 වෙනි බලය. ඒතර බීට උක්ත කරන්න. බීට උක්ත වෙනකොට ජූල් කෙල්විනයට බෙදීම කෙල්වින් ඝණය. කෙල්වින් ඝණය උඩට යනකොට k ඍණ 3යි. එතකොට එනවා jk ඍණ 4ක් කියලා. jk ඍණ 4ක් කියලා එන්නේ. jk ඍණ 4 කියන්නේ උත්තරේ 5. jk ඍණ 4 කියන්නේ පිළිතුර 5. මේක දන්නේ නැත්නම් ලියා ගන්න තාපදාරිතාව ඒකකය ජූල් කෙල්විනේට. හරිද? ජූල් කෙල්විනේට. right. දෙවෙනි ප්‍රශ්නේ කියනවා වර්ණාවලී මානයක ප්‍රධාන පරිමාණය අංශක 14 හා මාරක වර්නියර් පරිමාණ කොටස් 30ක් සමග සමපාත වෙනවලු. වර්නියර් කොටස් 30යි තියෙන්නේ මේකේ. වර්ණාවලී මානයේ ප්‍රධාන පරිමාණය අංශක භාග කොටස් වලින් ක්‍රමාංකණය කර ඇතනම් උපකරණයේ අවම කියවීම අහන්න. ඕනම වර්නියර් එකක ලීස් කවුන්ට් එක ලේසියෙන්ම ගන්න පුළුවන්. ප්‍රධාන පරිමාණ කොටසක දිග අංශක භාගයයි ඒක බෙදන්න වර්නියර් කොටස් ගණනේ. එතකොට මෙතන එන්නේ 1යට 60ක් කියලානේ. 30 වරක් 2 60යි. එතකොට අංශකයෙන් 60න් පංගුවක් කියලා එන්නේ. අංශකයෙන් 60න් පංගුවක් කියන්නේ උත්තරේ 2. සමහර විට මේ උත්තරේ මෙහෙම තියෙන්නත් පුළුවන්. අංශකයකින් 60න් පංගුවක් කියන්නේ කලා 1යි. අංශකයකින් 60න් පංගුවක් කියන්නේ කලා 1යි. ඒ අනුව පිළිතුර 2. ඒ අනුව පිළිතුර 2. අංශකයකින් 60න් පංගුවක් කලා 1යි. right. හොඳයි. ඊළඟට ඒකාකාර මන්දනයකින් ගමන් කරන මෝටර රථයක ප්‍රවේගය 30 ms ශ්‍රේණිකයේ ඉඳන් 15 ms ශ්‍රේණික දක්වා තප්පර 10ක කාලයකදී අඩු වෙනවලු. එය නිශ්චලතාවයට පත්වන්නේ කොපමණ කාලයකට පසුවද කියලා අහන්නේ. හරි. දැන් අපිට දීලා තියෙන වේග දෙකක් 30යි 15යි. මෙන්න මේ වගේ t සමානයි බිඳුවේදී කාලය මනින ආරම්භ කරන මොහොතේදී වේගය 30 ms ශ්‍රේණිකයි. ඊට පස්සේ තව තප්පර 10ක් ගියාට පස්සේ වේගය 15ක් දක්වා අඩු වෙනවා. එතකොට මෙතනදී වේගය 15 ms ශ්‍රේණිකයි. හරිද? එතකොට කාලය t සමානයි තප්පර 10යි. තව ටික වෙලාවක් ගියාට පස්සේ මෙහා නිශ්චලතාවයට පත් වෙනවා. හරිද? මේ වගේ. නිශ්චලතාවයට පත්වන්නේ කොපමණ කාලයකට පසුවද කියලා අහන්නේ. හරිද? right. එතකොට t සමානයි 10 ධන
10 දාන කැපිටල් T කියලා ගන්න. කැපිටල් T කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතනට යන ගත වෙන කාලේ රවුන්ඩ් කරලා තියන්න. හරි. බලන්න ඉස්සෙල්ලම මෙයා මේ පැත්තට යන මන්දණය කීයද කියලා බලන්න. ඒක හොයාගන්න මේ ලක්ෂය B නම් A ලක්ෂයේ ඉඳන් B ලක්ෂයට මම හරිද සමීකරණයක් දාන A අකුර තියෙන එකක්. හැබැයි S දුර දන්නේ නැහැනේ. එහෙනම් V සමානයි U ධන AT තමයි ගැලපෙන්නේ. අවසන් ප්‍රවේගය 15යි. ආරම්භක ප්‍රවේගය 30යි. ත්වරණය A කාලය තප්පර 10යි. right. ඒතර මෙතන සුළු කරාම ඍණ 15යි සමානයි 10යි A. ඒතර A ට එනවා ඍණ 1.5යි ms ඍණ 2යි. ඔය ඉන්නේ ත්වරණය. right. ඔය ආවේ ත්වරණය. දැන් අපි බලන්න ඕනේ මෙතන ඉඳන් මෙතනට යන කොච්චර කාලයක් යනවද කියලා. ඒතර මේ ලක්ෂ්‍ය C කියලා ගන්න. ඒතර B වල ඉඳන් C ට දාන සමීකරණය ආයිත් V සමානයි U ධන AT ම දාන්න. B වල ඉඳන් C ට දානකොට අවසන් ප්‍රවේගයේ බිඳුවයි. U කියන්නේ ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය 15යි. ත්වරණය දන්නෝ ඒක ඍණ 1.5යි. කාලය කැපිටල් T. ඒතර මෙතනින් එනවා 1.5යි කැපිටල් T සමානයි 15යි. කැපිටල් T එනවා 15 බෙදීම 1.5යි තප්පර 10ක් කියලාමයි එන්නේ. හරිද? එතකොට එය නිශ්චලතාවයට පත්වන්නේ කොපමණ කාලයකට පසුවද කියලා අහන්නේ. ඔය ප්‍රශ්නේ පොඩි printing mistake එකක් තියෙනවා. ඒකාකාර මන්දණයෙන් ගමන් කරන මෝටර රථයක ප්‍රවේගය 30 ඉඳන් 15 දක්වා තප්පර 10ක කාලයකදී අඩුවේ. එය නිශ්චලතාවයට පත්වන්නේ තවත් කොපමණ කාලයකට පසුවද කියලා හදාගන්න. තවත් කොපමණ කාලයකට පසුවද? එතකොට තප්පර 10යි. තව තප්පර 10යි යන්න ඕනේ. උත්තරය 2. තවත් කොපමණ කාලයකට පසුවද කියලා ප්‍රශ්නේ පොඩ්ඩක් හදාගන්න. තවත් කොපමණ කාලයකට පසුවද? ප්‍රශ්න තියෙනවා නම් ඔය අතරේ මගෙන් අහන්න. right. right. හතරවෙනි ප්‍රශ්නය. මේක ලේසි ප්‍රශ්නනේ. මේ ටික ලේසි. අන හතරවෙනි එකේ පොඩි දෙයක් තියෙනවා. V ප්‍රවේගයෙන් ගමන් කරන වායු අණුවක් අංශක 60ක පතන කෝණයකින් යුතුව පෘෂ්ඨයක් සමග ගැටි සමාන කෝණයකින් පරාවර්තනය වේ කියලා කියන්නේ. මෙන්න මෙහෙම තත්ත්වයක් ඔය. right. මෙන්න මෙහෙම වස්තුවක් ඇවිල්ලා ඒ එන ප්‍රවේගයේ කියන්නේ V ප්‍රවේගයෙන් එන්නේ. V ප්‍රවේගයෙන් ඇවිල්ලා අංශක 60ක පතන කෝණයක් හදනවා. පතන කෝණය කියලා කියන්නේ වදින ලක්ෂ්‍ය තියෙනවනේ මේ වගේ. ඒ වදින ලක්ෂයට මේ වගේ අභිලම්බයක් ගැහුවොත් එන ගමන් මාර්ගයේ අභිලම්බෙත් එක්ක හදන මේ කෝණය තමයි පතන කෝණය වෙන්නේ. හරිද? ඔහොම ඇවිල්ලා ඒහා සමාන කෝණයකින් පරාවර්තනය වෙනවයි කියලා කියන්නේ. මෙන්න මෙහෙම. ඒහා සමාන කෝණයකින් පරාවර්තනය වෙනවයි කියලා කියන්නේ. මේක අංශක 60යි. වායු අණුවේ සම්පූර්ණ ගම්‍යතා වෙනස් වීම කීයද කියලා අහන්නේ. වායු අණුවේ සම්පූර්ණ ගම්‍යතා වෙනස් වීම කීයද කියලා අහන්නේ. හරිද? මෙන්න අහගන්නකො කතාව. අංශක 60න් ඇවිල්ලා අංශක 60න්ම පරාවර්තනය වෙන්න නම් හරිද? වදින වේගේ පරාවර්තනය වෙන වේගය සමාන වෙන්න ඕනේ. වදින වේගෙත් වීමයි පරාවර්තන වෙන වේගෙත් වීමයි. එතකොට තමයි වදින කෝණයෙන්ම ආපහු අනිත් පැත්තට යන්නේ. මේ වගේ. right. ඒක ගාන කියලා නෑනේ. අපිට ඒක ඒ විදිහට ගන්න වෙනවා. හරිද? පැහැදිලිද කියන එක? පතන කෝණයයි පරාවර්තන කෝණය සමාන වෙන්නේ වදින ප්‍රවේගයයි පරාවර්තනය වෙන ප්‍රවේගයයි සමාන වුණාම. වායු අණුවේ සම්පූර්ණ ගම්‍යතා වෙනස් වීම කීයද කියලා අහන්න. ගම්‍යතා වෙනස් වීම කීයද කියලා අහන්න. ඒ කියන්නේ මෙන්න මේ දෛශිකයේ සහ මේ දෛශිකයේ සංප්‍රයුක්තය ගන්න ඕනේ. හරි. ඒක ගම්‍යතා වශයෙන් තමයි දැන් ගන්න ඕනේ. හරිද? එතකොට ගම්‍යතාව තියෙන්නේ ප්‍රවේගයේ තියෙන දිශාවටම තමයි. ගම්‍යතාව තියෙන ප්‍රවේගයේ තියෙන දිශාවටම තමයි. ඒ කියන්නේ දැන් මෙතන එන්නේ m ස්කන්ධයක් නේ මේ වගේ. මෙතනින් ආපහු යන්නෙත් ඒ m ස්කන්ධෙම තමයි. මේ විදිහට. හරිද? හරි. මම ඔයාලට කියා දෙන්නම් මේක ටෙක්නික් එක මොකක්ද කියලා. හරිද? පොඩ වෙනස් විදියකට කියන්නම්. වෙනස් විදියකට කියා දෙන්නම්. මේ බලන්නකෝ. මෙන්න මෙහෙමයි સિદ્ધාන්තය. මේ කියන වස්තුවේ මේ තලය තිබ්බේ නැත්තම් මෙන්න මේ වගේ පැත්තකට යන්නේ. ඔන්න ඔහම. හරියට මේ වගේ පැත්තකට යන්නේ. හරිද? එතකොට අපි දන්නවා අර ලක්ෂිකින් ඉවතට දෛශික දෙකක් නිරූපණය කරවති.
කියන්නේ මම මෙහෙම පෙන්නන්නම්කෝ දැන්. මේ තියෙන එක ගම්ම්‍යතාවක් MV. ඒක තියෙන්නේ මෙන්න මේ වගේ පැත්තකට. හරිද? ওই වගේ පැත්තකට. ඊට පස්සේ අනිත් ගම්ම්‍යතාව තියෙන්නේ මෙන්න මේ වගේ පැත්තකට. හරිද? අනිත් ගම්ම්‍යතාව තියෙන්නේ ඔන්න ওই වගේ පැත්තකට. right? එතකොට මේ තියෙන්නේ අර පරාවර්තන ගම්ම්‍යතාව. මම ඒක MV කියලා ගන්නවා. මේ තියෙන්නේ පතන ගම්ම්‍යතාව. ඒකත් MVම තමයි. ඒක පැහැදිලිද? මම මේ එකම ලක්ෂිකින් ඉවතටම ගම්ම්‍යතා දෙක නිරූපණය කරගත්තා. මේ MV තමයි මේ තියෙන්නේ. ඒක මම මෙතනින් ඇඳලා මෙහෙම ගත්තා. මේ MV තමයි මේ තියෙන්නේ. ඒක මම මේ විදිහට ගත්තා. දැන් මේ දෙක අතර කෝණය වෙන්නේ අංශක 60යි. එහෙනම් ලොකුවට වැදගත්කමක් නැහැ. අංශක 60යි. හරිද? right. දැන් අහන් ඉන්නකෝ. මේ ගම්ම්‍යතාවේ සංප්‍රයුක්තය යන්නේ මෙන්න මේ අතරමැදින්. සංප්‍රයුක්තය යන්නේ මෙන්න මේ අතරමැදින්. මෙන්න මේ පැත්තට යන්නේ. ඔය සංප්‍රයුක්තය. ඒ කියන්නේ මෙතනින් එන්නේ ළමයි ආකලනය. මේකේ ආකලනය තමයි මෙතනින් එන්නේ. නමුත් මේකේ අන්තරය එන්නේ හරිද? අන්තරය එන්නේ මෙන්න මේකට ලම්බකව. හැමතිස්සෙම මතක තියන් ඉන්න. හරිද? විශාලත්වයෙන් සමාන දෛශික දෙකක් නම් දැන් මෙයාගේ MV මෙයාගෙත් MV නේ. විශාලත්වයෙන් සමාන දෛශික දෙකක් නම් ඒ දෙකේ අන්තරය ආකලනයට ලම්බකයි. එහෙනම් එක්ක මේ පැත්තට අන්තරය නැත්නම් මේ පැත්තට. ඒක දෙපැත්තක් තියෙන පුළුවන්. මම මේ පැත්තට ගන්නම්කෝ මෙහෙම. මෙන්න මේක තමයි අන්තරය වෙන්නේ. මෙන්න මේක තමයි මම හොයන්න ඕන. මොකද මේ දෛශික දෙකේ අන්තරයනේ ගම්ම්‍යතාව වෙනස කියන්නේ. ආකලනය නෙවෙයි. ආකලනය හරියටම මේ මැදින් යන්නේ. අන්තරය මේ පැත්තට යන්නේ. අන්තරය ආකලනයට ලම්බකයි. මෙන්න මේ වගේ. right. මෙයානේ ගන්න ඕන. සමාන දෛශික දෙකක අන්තරය ලැබෙන සූත්‍රයක් තියෙනවා මෙන්න මෙහෙම. R සමානයි 2p sin θ බෙදීම 2යි. ඒක දැන් තියරි එකක් විදිහටම දෙන්නම්කෝ මේ. ආකලනය ලැබෙන්නේ ආකලනේ මම R dash කියලා ගන්නම්. R dash එන්නේ 2p cos θ බෙදීම 2කින්. θ කියන්නේ දෛශික දෙක අතර කෝණය. අන්තරය ලැබෙන්නේ R සමානයි 2p sin θ බෙදීම 2කින්. පොඩි වෙනසක් වෙන්නේ. හරිද? අද අපිට අන්තරයනේ හොයන්න ඕන. එහෙනම් මෙන්න මේ සූත්‍රය දාන්න ඕන. හරිද? ඒතර මම දානවා R සමානයි 2p sin θ බෙදීම 2. R සමානයි 2p sin θ බෙදීම 2යි. එතකොට දෙවාරයක් p. p කියන්නේ එක ගම්ම්‍යතාවක්. එක ගම්ම්‍යතාවක් MV 2යි MV sin දෛශික දෙක අතර කෝණය. දෛශික දෙක අතර කෝණය දාන්නේ. දෛශික දෙක අතර කෝණය. දෛශික දෙක අතර කෝණය කියන්නේ මේ එක දෛශිකයක් මෙහෙට අනෙක් දෛශිකය මෙහෙට. දෛශික දෙක අතර කෝණය වෙන්නේ අංශක 60යි. දෛශික දෙක අතර කෝණය අංශක 60යි. ඒකෙන් භාගයක් දාන්න ඕනේ. ඒකෙන් භාගයක්. ඒතර sin 60 බෙදීම 2 කියන්නේ sin 30යිනේ. sin 30 කියන්නේ භාගයයි. ඒ භාගයයි මේ දෙකයි කැපෙනවා. සුළු කරාම එන්නේ MV කියලාමයි. සුළු කරාම එන්නේ MV කියලාමයි. හරිද? ඔන්න ගම්ම්‍යතාව. හරිද? ගම්ම්‍යතාව වෙනස R. මේක තමයි ඩෙල්ටා MV වෙන්නේ. ගම්ම්‍යතාව වෙනස. ඕක කොහොමද සිද්ධාන්තවලත් ඉගෙන ගන්නවා. විශාලත්වයෙන් සමාන දෛශික දැන් මට මේ ගාන දුන්නා නම් මට තප්පර 10යි මේක හදන්න යන්නේ. හිතන්න ගාන කියවන වෙලාව විතරයි. විශාලත්වයෙන් සමාන දෛශික දෙකක් තියෙනවා නම් ඒ දෛශික දෙක අතර කෝණය 60යි. 120 නෙමෙයි. මේ දෛශික දෙක අතර කෝණය 120 නෙමෙයි. දෛශික දෙක අතර කෝණය කියන්නේ එකම ලක්ෂයකින් ඉවතට හරි එකම ලක්ෂයක් වෙතට හරි නිරූපණය කරාම හැදෙන කෝණය. දැන් මේ බලන්න. එකම ලක්ෂයකින් ඉවතට නේද තියෙන්නේ. මේ අතර කෝණය තමයි දෛශික අතර කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. ඒක 60යි. ඒක 60ක් වෙනවා නම් අන්තරයේ අගය. අන්තරය කියන්නේ මෙයානේ. මේක තමයි අන්තරය. අන්තරයේ අගය එක් දෛශිකයක විශාලත්වයටම සමාන වෙනවා. MV. මේකේ ඔප්පු කිරීම. sin 30යි භාගයයි දෙක කැපිලා MV කියලාමයි. හරි. right. එතකොට මේකේ උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ. උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ. හරි. right. මම වාක්‍ය ඛණ්ඩ කීපයක් දෙන්නම්. ඔයාලා මේක හදාගන්න. ප්‍රශ්න තියෙන අය ඉන්නවනම් අහන්න.
හරි යටිල යන මෙහෙම දෛශික දෙකක ආකලනය මේ විශාලත්වයෙන් සමාන දෛශික දෙකක ආකලනය හරිද විශාලත්වයෙන් සමාන දෛශික දෙකක ආකලනය විශාලත්වයෙන් සමාන දෛශික දෙකක ආකලනය එම දෛශික දෙකේ අන්තරයට ලම්බක වේ එම ආකලනයට ලම්බක වේ එම ආකලනයට ලම්බක වේ විශාලත්වයෙන් සමාන දෛශික දෙකක ආකලනය අන්තරයට ලම්බක වේ ආකලනය අන්තරයට ලම්බක වේ ආකලනය අන්තරයට ලම්බක වේ ආකලනය අන්තරයට ලම්බක වේ හරි පස්වෙනි ප්‍රශ්නේ කියවන්න පස්වෙනි ප්‍රශ්නේ හදන ක්‍රම දෙකක් තියෙනවා ඔය පස්වෙනි ප්‍රශ්නේ කාර්ය ශක්ති ක්ෂමතාවෙන් හදන එක ලේසි කාර්ය ශක්ති සංස්ථිතියෙන් හදන එක ලේසි නමුත් ඒක තාම උගන්වලා නැති නිසා හරි ඔක්කොම මේ මම සාමාන්‍ය චලිතයේ ගාණක් විදිහට ඒක හදනවා හරිද right මේ ගාණම මම පස්සේ ආපහු කාර්ය ශක්තියමුත් හදනවා ස්කන්ධය සිම්පල් m සහ 2m වූ වස්තු දෙකක් පිළිවෙලින් v සහ 2v වේග වලින් ගමන් කරනවලු වස්තු දෙකටම සමාන මන්දන බල යෙදුවහොත් විශාල ස්කන්ධයේ නැවතුම් දුර හරිද කුඩා ස්කන්ධයේ නැවතුම් දුරට දරන අනුපාතය මොකක්ද කියලා අහන්නේ මන්දනයක් යොදනවා කියලා නෙමෙයි ඔය කියන්නේ මන්දන බලයක් යොදනවා කියලා කියන්නේ මන්දන බලයක් යොදනවා කියලා කියේකේ අදහස අපි හිතමු මෙහෙම මේ තියෙන m ස්කන්ධය උදාහරණයක් විදිහට m ස්කන්ධය ගමුකෝ මේ m ස්කන්ධය මේ පැත්තට තමයි චලිත වෙමින් ඉන්නේ මන්දන බලයක් යොදනවා කියන්නේ චලිත වෙන දිශාවට විරුද්ධව බලයක් දෙනවා කියන එක. ඒකෙන් මේ ස්කන්ධය මේ පැත්තට මන්දණයෙන් යන්න ගන්නවා. ඔන්න ඔහොම. හරිද? නැතුව ඔකේ කියන්නේ මන්දන සමානයි කියන එක නෙවෙයි. මන්දන බල සමානයි කියන එකයි කියන්නේ. හරිද? right. ඒ අනුව මෙහා මෙහෙට යන මන්දනේ A1 නම් මම A1 කියන එක ගන්න මෙයා යන පැත්තට F සමානයි මේ දානවා. එතකොට එයා යන පැත්තට විරුද්ධව ඍණ F තියෙනවා. ස්කන්ධය M ත්වරණය A1. A1 එනවා ඍණ F බෙදීම M කියලා. ඔය ආවේ ළමයි ත්වරණය. එතකොට මෙයාගේ මන්දනය කියන්නේ F බෙදීම M. මන්දනය කියන්නේ F බෙදීම M. හරිද? දැන් මම ලියනවා ආයි අනිත් එකට හදන්නේ. Mn කියලා ලියනවා මේ MCQ නේ. Mn කියලා ලියනවා. එතකොට අනිත් ස්කන්ධයේ ත්වරණය වෙන්නේ ඍණ අර මන්දන බලයමනේ තියෙන්නේ. හැබැයි ස්කන්ධය වෙනස් වෙනවා. දෙකයි එක. හරිද? ඔය විදිහට එන්නේ. දැන් මම එක ස්කන්ධයක් අරගෙන ඒ ස්කන්ධයේ චලිත වෙන දුර හොයාගන්නවා. ඒ ස්කන්ධයේ චලිත වෙන දුර හොයාගන්නවා. මෙන්න මේ වගේ. එතකොට මෙන්න තියෙනවා ස්කන්ධය. මෙයා t සමානයි බිඳුවේදී මේ m ස්කන්ධය v ප්‍රවේගයෙන් ගියේ. දැන් මෙයා මත ක්‍රියා කරන මන්දනය නිසා මේ ඉදිරියේදී මෙයා නිශ්චලතාවයටපත් වෙනවා. මේ වගේ. ඒ නිශ්චල වෙන්න ගත කරන කාලය t කියලා ගමු. නමුත් t හොයන්න ඕනේ නෑ. නිශ්චල වෙනකොට යන දුර තමයි ගන්න ඕනේ. S1 කියලා ගන්නවා. හරි. S1 හොයන්න t නැති සමීකරණයක් දාන්න මේ අතට v වර්ග සමානයි u වර්ග ධන 2as ඉන්නේ. අවසන් ප්‍රවේගය බිඳුවක් වෙනවා. ආරම්භක ප්‍රවේගය v වර්ගය. හරි v වර්ගය මන්දණයෙන් යන එතකොට ඍණ දෙවරක්. එයාගේ මන්දනයේ A1 F බෙදීම M හරිද? වාරයක් S1. ඕකේ මෙයා මෙහෙ ගේන්නේ. එතකොට 2f බෙදීම m වාරයක් S1 සමානයි v වර්ගය. S1 එනවා mv වර්ගය බෙදීම 2f කියලා. හරිද? right. ඔය ඇවිල්ලා S1 දුර. මේක 1 කියලා ගන්නවා. හරි. දැන් අනිත් එක මම සුළු කරන්නේ. අනිත් එක එන්නේත් මේ වගේම ප්‍රකාශනයක් නේ. මේක බලාගෙන ලියනවා. S2 නම් එයාගේ m කියන්නේ 2m ට. m කියන්නේ 2m ට. හරිද? m කියන්නේ 2m. v කියන්නේ යාගේ 2v. ප්‍රවේගය 2v. ඒතර 2v ගේ වර්ගය වෙනවා. 2v ගේ වර්ගය. බෙදීම එයාගේ මන්දන බලය 2f. අන්න ඔහම එන්නේ. තේරුණාද මම කරපු වැඩේ? අනෙක් ස්කන්ධයේ m කියන්නේ 2m ට.
v කියන්නේ 2යි v ට. හරිද? v කියන්නේ 2යි v ට. බෙදීම 2යි f. හරිද? right. එතකොට මෙතන සුළු වෙනකොට s2 සමානයි. හරිද? 2 වර්ගය 4යි 4 වරක් 2 8යි. 8යි mv වර්ගය බෙදීම 2යි f කියලා එන්නේ. හරිද? ඔන්න ඔහොම. දැන් අපෙන් අහන්නේ විශාල ස්කන්ධයේ නැවතුම් දුර කුඩා ස්කන්ධයේ නැවතුම් දුරට දාන අනුපාතය. විශාල ස්කන්ධය කියන්නේ 2m නේ. මෙන්න මේක. මේක තමයි 2m කියන්නේ. මේක කුඩා ස්කන්ධය. එතකොට මේ අහන්නේ S2 බෙදීම S1 කීයද කියලා. right S2 බෙදීම S1 අහන්නේ. S2 කියන්නේ 8යි mv වර්ගය බෙදීම 2යි f. මේක බෙදෙන්න ඕන S1 කියන්නේ mv වර්ගය බෙදීම 2යි f. mv වර්ගය බෙදීම 2යි f mv වර්ගය බෙදීම 2යි f කැපුණාම උත්තරේ එන්නේ 8යි. උත්තරේ එන්නේ 8යි. පිළිතුර 1. පිළිතුර 1. පිළිවෙලට හදන්න. මේ ගාන මීට වඩා කෙටියෙන් හදන්න පුළුවන් කාර්ය ශක්ති සංස්ථිතිය දාලා. මේ මම ගාන හදලා තියෙන්නේ මේ පැත්තේ ඉඳන් මේ පැත්තට. හරිද? මෙන්න මේක ඌමනා වුණේ නැහැ ගාන හදන්න. ඌමනා වුණේ නැහැ ඕක. ගාන හදන්න. මේ එකකට ගාන හදලා කියන්නේ m ස්කන්ධෙට දුර හොයලා mn කියලා ලියලා s2 හෙව්ව ගන්න. right? නොමෙන්. දැන් මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට තමයි ඔයාට උනත් ඒ වගේ ට්‍රික්ස් අහුවෙන්නේ. තේරුණාද? එහෙනම් ඒව හරියට ඉගෙන ගන්න පිළිවෙලට. right? ඒව හරියට පිළිවෙලට ඉගෙන ගන්න. හදා ගන්න ප්‍රශ්න. එතකොට මම කරනවා 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි එක. 6 වෙනි MCQ එකේ කියන්නේ මෙහෙම දෙයක්. t සමානයි බිඳුවේදී h උසක් තියෙන කඳු ශිඛරයක සිට ගලක් පහළට අතහරින ලදී. එම මොහොතේම කඳු ශිඛරයේ පාමුල සිට තවත් ගලක් v ආරම්භක වේගයකින් කෙලින්ම ඉහළට විසිකරන ලදී. මෙම ගල ප්‍රමාණවත් වේගයකින් විසිකලේ නම් ගල් දෙක එකිනෙක හමු වන කාලය t සමාන වෙන්නේ මොකටද කියලා අහන්නේ. right. එතකොට මෙහෙමනේ ඔය කියන්නේ. මෙන්න පොළොව මට්ටම. හරිද? ඊට පස්සේ මම ගන්නවා මෙහෙම රේඛාවක්. මේ කඳු ශිඛරයේ උස කැපිටල් H. මේකේ උඩ ඉඳන් නිශ්චලතාවයෙන් වස්තුවක් අතහරිනවා. හරිද? ඊට පස්සේ යට ඉඳන් ඒ වෙලාවෙම v ප්‍රවේගයෙන් උඩට වස්තුවක් ප්‍රක්ෂේපණය කරනවා. එතකොට මේ දෙක මෙන්න මේ අතරමැදදී ගැටෙනවා. ඒ ගැටෙන්න ගත වෙන කාලේ t සමානයි t. දෙන්නම පටන් ගන්න වෙලාවත් t සමානයි t. එතකොට දෙන්නම චලිත වෙච්ච කාලය t වෙන්න ඕන. මම කියලා තියෙනවා මේ මොහොතේ කාලයෙන් ආරම්භක කාලය අඩු කරන්න. එතකොට එයා චලිත කාලය එනවා. එතකොට මෙයා චලිත කාලේ t, මෙයා චලිත කාලයත් t. මෙයා පහළට එන මේ දුර s1 කියලා ගන්න. මෙයා ඉහළට යන මේ දුර s2 කියලා ගන්න. හරිද? මම මෙයා a ස්කන්ධ කියලා ගන්නම්. මෙයා b ස්කන්ධ කියලා ගන්නම්. මුලින්ම කැපිටල් A ට පහළට දාන්න s සමානයි ut ධන භාගය at වර්ගය. මේක දන්නේ නැත්තම් ලියා ගන්න. ගැටුම් ගණන් වල දාන්න ඕන මූලික චලිත සමීකරණ මෙයා. ගැටුම් ගණන් වල දැමිය යුතු මූලික චලිත සමීකරණ මෙයා. මෙයා පහළට එන දුර s1 ආරම්භක ප්‍රවේග නිසලතාව නිසා බිඳුවයි ධන පහළට නිසා ධන භාගයයි ගුරුත්වජ ත්වරණේ g කාලය t වර්ගය.
අංක 1 right අංක 1 ඊළඟට B ස්කන්ධයට ඉහළට දාන්න ওই සමීකරණෙම. එයා යන්නේ උඩටනේ. එයා උඩට යන නිසා එයාට උඩට දාන්න. එයාට ඉහළට දානකොට B ට ඉහළට දානකොට S සමානයි ut ධන භාගය at වර්ගය. එයා මත ඉහළට තියෙනවා හරිද S දෙක දුරක්. ආරම්භක ප්‍රවේගය v කාලය t සමීකරණේ උඩට දාන නිසා ඍණ භාගයයි gt වර්ගය. මේක අංක 2. පළවෙනි එකයි දෙවෙනි එකයි එකතු කරන්න. එතකොට මේ පැත්තෙන් එනවා S1 ධන S2 අනිත් පැත්තෙන් VT විතරයි එන්නේ. ඍණ භාගයයි GT වර්ග ධන භාගයයි GT වර්ග කැපෙනවා. S1 ධන S2 කියන්නේ කැපිටල් H ට සමානයි VT. ඕකෙන් T එනවා කැපිටල් H බෙදීම V කිය. හරිද? මේවා ආයි මෙහෙම ගානක් අහුනොත් මේ විදිහට හදන්න එපා. මේ විදිහට හදන්න එපා. මේ ගාන එක්ස්පීරියන්ස් එක අරගෙන උත්තර එකපාරට ලියන්න පුරුදු වෙන්න. right මුළු උස දෙවෙනියට ඒ කියන්නේ දෙවෙනි ස්කන්ධය මේ ස්කන්ධේ ප්‍රවේගයෙන් බෙදන්න. එතකොට හරි. හැබැයි මේ විදියට උත්තර එන්නේ දෙන්නම එකම මොහොතේ ප්‍රක්ෂේපණය කරා නම් විතරයි. මෙයා නිශ්චලතාවයෙන් අතාරින්න ඕනේ. මෙයා නිශ්චලතාවයෙන් අතාරින්න ඕනේ. මෙයා නිශ්චලතාවයෙන් අතහැරියේ නැත්තම් මෙතන යට දාන්න ඕනේ මේ දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගය. ඊටත් මතක තියාගන්න ඉන්න. මේ මොකක්ද ඒ සීන් එක? මෙයා v ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනකොට උඩට මෙයා v ප්‍රවේගයෙන් පහළට විසි කරා නම් මෙතන යටට දාන්න ඕනේ උන් දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගය. පැහැදිලිද? ඒ කියන්නේ දෙන්නෙක් දෙපැත්තට යනවා නම් කියලා තියෙනවා සාපේක්ෂ ප්‍රවේගයෙන් මේ දෙන්නගේ ප්‍රවේගවල එකතු වෙන්නේ. එතකොට v මෙතන දාන්න ඕන 2v. මෙතන දාන්න ඕන 2v. හරිද? ඕනනම් ওই සමීකරණේ මම නික පද ටික කියන්නම්. මේ තියෙන්නේ ආරම්භක ස්ථාන දෙක අතර පරතරය. කැපිටල් H කියන්නේ ආරම්භක ස්ථාන දෙක අතර පරතරය. v කියන්නේ ස්කන්ධ දෙකේ සාපේක්ෂ ප්‍රවේගය. ස්කන්ධ දෙකේ සාපේක්ෂ ප්‍රවේගය. ස්කන්ධ දෙකේ සාපේක්ෂ ප්‍රවේගය. right ලියා ගන්න ඕන නම් කැපිටල් H කියන්නේ ස්කන්ධ දෙකේ ආරම්භක ස්ථාන අතර පරතරය. v කියන්නේ ස්කන්ධ දෙකේ සාපේක්ෂ ප්‍රවේගය. හත්වෙනි ප්‍රශ්නේ කැපිටල් A මෝටර රථය මාර්ග සංඥා එළියකට නතර කර එහි ආලෝකයේ කොළ පැහැ වූ විගසම නැවත ගමන් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවේදී කැපිටල් B මෝටර රථය අනවරත ප්‍රවේගයකින් කැපිටල් A පසු කර යන ලදී කියලා කියනවා. හරිද? එය මෝටර රථ සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාර රූපයේ පෙන්වලා තියෙනවලු. කැපිටල් A මෝටර රථය B මෝටර රථය පසු කරන්නේ හරිද කිනම් කාලයකට පසුවද කියලා අහන්න. දැන් මෙහෙමනේ. ඔය පටන් ගන්න වෙලාවේදී දෙන්නම එකම තැනක තමයි ඉන්නේ. කියන්නේ මාර්ග සංඥා එළිය පත්තු වෙනකොටම A මෝටර රථය අද්දන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙම A මෝටර රථය පාස් කරගෙන ප්‍රස්ථාරය හැටියට 30ක ප්‍රවේගයකින් 30ක ඒකාකාර ප්‍රවේගයකින් B යනවා. එතකොට B පාස් කරලා ගිහින් ඉවරයිනේ. හැබැයි B පසු කර ගියාට කැපිටල් A දක්ෂයා එයා යන්නේ තොරණකින්. තොරණයෙන් යන ඕන කෙනෙක්ට එයාගේ ප්‍රවේගය මේ වගේ වැඩි වෙනවා. මේ ඉන්නේ අර ඒකාකාර ප්‍රවේගයෙන් යන එක්කෙනා. හරිද? දැන් මේ අපිට කියන්නේ ආරම්භක මොහොතේදී දෙන්න එකම තැන ඉන්නේ. ආරම්භක මොහොතේදී දෙන්න එකම තැන ඉන්නේ. එහෙනම් දෙන්න හමු වෙනකොටත් එකම තැන ඉන්න ඕනනේ. ඒ කියන්නේ ඒ දෙන්න චලිත වෙච්ච දුරවල් සමාන වෙන්න ඕන. හරිද? චලිත වෙච්ච දුරවල් සමාන වෙන්න ඕන. එතකොට ඔයාලට පේනවද? මෙන්න බලන්න. ඒ චලිත දුර කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලයෙන් මම මෙහෙම පාට කරන්නම්. හරිද? ඊට පස්සේ B චලිත දුර කියන්නේ මෙන්න මේ වර්ගඵලයනේ. මේ කළු පාටින් පාට කරන ටික. ඔන්න. ඒතර ඔයාලට පේනවද? මෙන්න මේ වර්ගඵලය පොදුයි. ඒතර මේ වර්ගඵලය දෙන්නගෙම කැපිලා අයින් වෙනවා. අයින් වුණාට පස්සේ ඉතුරු වෙන්නේ මේ කෑල්ල. ඒතර මේ වර්ගඵලයයි මේ වර්ගඵලයයි මේ දෙන්නගේ චලිතවලට සමාන වෙන්න ඕනේ. right? ඒ කියන්නේ මේ වර්ගඵලය A නම් මේ වර්ගඵලයත් A වෙනවා. නැතු අගයක් දාමුකෝ. x නම් මේ වර්ගඵලයත් x වෙනවා. හරිද?
ඔය ත්‍රිකෝණ දෙක අංග සමයි. මෙන්න මේ කාලය 4යිනේ. ගාන බලන්න මේ රූපේ බලන්න 4යි. ඒක 4යි කියන්නේ මේ කාලයත් 4ක් වෙන්න ඕනේ. මොකද හරිද? මේ උස 30යි. ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා නම් මේ උසත් 30ක් වෙන්න ඕනේ. ඒ අනුව මේක 4යි නම් මේක 4ක් වෙන්න ඕනේ. හරිද? right. එතකොට කාලය මුළු කාලය තප්පර 8යි. මුළු කාලය තප්පර 8යි. උත්තරය 4. උත්තරය 4. ගණන් අදහා දින්නේ පොවට. කෙටි ක්‍රමය අල්ලගන්න. මේ වගේ වයින් කරන්න ඕන මේ බහුවර්ණ සාකච්ඡා වලින් වෙන්න ඕන ඔන්න ඔය වැඩේ. ප්‍රමූල ධර්මයෙන්ම ගාන හදනට වැඩිය බලන්න උත්තරේ ඉක්මනට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. හරි ඒ වගේ ක්‍රම රාශියක් මම මේ වැඩසටහනේ කියා දෙනවා. ඒ ඔක්කොම හොඳට අල්ලගන්න පිළිවෙලට. දැන් ඕක අහුවෙන පළවෙනි වතාව ඕක නොවෙන්න පුළුවන් තව තියෙන ওই වගේ ඒවා. අපි බලමු ඉස්සරහට. හරි. දැන් බලමු රචනා ගානක් තියෙනවා. රචනා ගානක කොටසක් ඔය තියෙන්නේ. හරි. ඔය අතරේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මගෙන් අහන්න. හරිද? චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළමුවෙනි සහ දෙවැනි නියම සඳහන් කරන්න කියලා කියනවා. ඒව ලියන්න. කලින් එකෙත් ඕකම තිබ්බා. තිරස්ව ප්‍රක්ෂේපණය කරන ලද බෝලෙහි පෙත රූපේ පෙන්වා ඇත. කැපිටල් X සහ V පිළිවෙලින් තිරස් සහ සිරස් විස්ථාපන වේ. කැපිටල් H කියන්නේ තිරස් විස්ථාපනය, V කියන්නේ සිරස් විස්ථාපනය. ඕවා බොහොම ලේසි වැඩ. ඔය ලක්ෂ ටික යා කරන්න එතකොට පතේ එනවා. මෙම චලිතයේ තිරස් සංරචකය නිව්ටන්ගේ පළමු නියමයේ ආශ්‍රයෙන්ද සිරස් සංරචකය දෙවන නියමයේ ආශ්‍රයෙන්ද පැහැදිලි කරන්න කියලායි කියන්නේ. හරි. ලියන්නකෝ තිරස් සංරචකය කියලා මාතෘකාවක්. තිරස් සංරචකය කියලා මාතෘකාවක් ලියන්න. හරි. මේ බලන්නකෝ. මේ වස්තුව චලිත වෙන තිරස් දිශාවට හරිද? එතකොට මෙන්න මෙහෙම මාර්ගයකනේ ඔක යන්නේ. තිරස්ව ප්‍රක්ෂේපණය කරා මෙන්න මේ වගේ මාර්ගයක යන්නේ. right. එතකොට මම මේ අංශුවේ සාධාරණ පිහිටීමක් මේ වගේ අඳිනවා. මේ m ස්කන්ධය. මෙයාගේ බර තියෙනවා සිරස්ව පහළට mg. වායු ප්‍රතිරෝධයක් නැහැ කියලා උපකල්පනය කරන්න. මේ අංශුව මේ මාර්ගයේ යනකොට එයාට තිරස් බල නැහැ. right. මේ වගේ තිරස් බලයක් එයාට නැහැ. ඒ නැති නිසා මෙයාගේ තිරස් දිශාවට තොරණයක් තියෙන බෑ. ඒ තොරණේ බිඳුවයි. සිරස් අතට කියන සිරස්ව පහළට බර තියෙන නිසා බරින්ද හට ගන්න තොරණේ තමයි ගුරුත්වජ තොරණය. ඒ අනුව මෙයාගේ සිරස් චලිතයට ගුරුත්වය බලපානවා. තිරස් චලිතයට තොරණයක් බලපාන්නේ. ඒ නිසා තිරස් දිශාවට තියෙන ප්‍රවේගය වෙනස් වීමකට භාජනය වෙන්නේ නැහැ. දිගටම එකම ප්‍රවේගයක් තියෙනවා. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයක් තමයි තිරස් පැත්තට තියාගන්නේ. හැබැයි මේ අවස්ථාවේ සිරස් පැත්තට පහළට තොරණයක් තියෙන නිසා පහළට යනකොට ප්‍රවේගය වැඩි වෙනවා. ඒ කියන්නේ යාගේ ගම්‍යතාව වෙනස් වෙනවා. හරිද? හරි. ලියමු මෙහෙම යටි. ලියන්න. දැන් නිව්ටන්ගේ පළවෙනි නියමය ඇසුරින් තමයි තිරස් සංරචක ගැන කියන්න ඕනේ. ලියන්න. නිව්ටන්ගේ පළමු නියමයට අනුව තිරස් දිශාවට බාහිර අසන්තුලිත බලයක් නොමැති නිසා තිරස් දිශාවට බාහිර අසන්තුලිත බලයක් නොමැති නිසා තිරස් දිශාවට බාහිර අසන්තුලිත බලයක් නොමැති නිසා බාහිර අසන්තුලිත බලයක් නොමැති නිසා තිරස් තොරණයක් නොමැති අතර තිරස් තොරණයක් නොමැති අතර තිරස් තොරණයක් නොමැති අතර තිරස් තොරණයක් නොමැති අතර එම නිසා තිරස් සංරචකය ඒකාකාර ප්‍රවේගයකි. තිරස් සංරචකය ඒකාකාර ප්‍රවේගයකි. තිරස් සංරචකය ඒකාකාර ප්‍රවේගයකි. තිරස් සංරචකය ඒකාකාර ප්‍රවේගයකි. හරි. ඊට පස්සේ ලියන්න සිරස් සංරචකය. ඊට පස්සේ ලියන්න සිරස් සංරචකය. සිරස් සංරචකය. සිරස් සංරචකය මේ විදිහට ලියන්න යටින්
වස්තුවේ සිරස් චලිතයේ සැලකූ විට වස්තුවේ සිරස් චලිතයේ සැලකූ විට වස්තුවේ සිරස් චලිතයේ සැලකූ විට පහළට වස්තුවේ බර පහළට වස්තුවේ බර පහළට වස්තුවේ බර බාහිර අසන්තුලිත බලයක් ලෙස ක්‍රියා කරයි. 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 මෙවිට එම බලය පවතින දිශාවට මෙවිට එම බලය පවතින දිශාවට මෙවිට එම බලය පවතින දිශාවට වස්තුවේ ගම්‍යතා වෙනස් වීමක් පවතින බැවින් වස්තුවේ ගම්‍යතා වෙනස් වීමක් පවතින බැවින් වස්තුවේ ගම්‍යතා වෙනස් වීමක් පවතින බැවින් සිරස් සංරචකය විචලනය විය යුතුය. 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 බෝලයේ ආරම්භක තිරස් ප්‍රවේගය 5 ms ශ්‍රේණි එකක් නම් මීටර 20ක දුරක් සිරස්ව පහළට වැටීමේදී එය කොපමණ දුරක් තිරස්ව ගමන් කරයිද කියලා අහනෝ. බෝලයේ ස්කන්ධයේ ග්‍රෑම් 100ක් නම් අපි ඒක වෙන කතාවක් නේ. හරි ඉස්සෙල්ලා මේකේ හොයලිමුකෝ. තිරස්ව 5 ms ශ්‍රේණි එක ප්‍රවේගයෙන් නම් ප්‍රක්ෂේපණය කරේ මීටර 20ක් පහළට වැටෙනකොට තිරස් විස්ථාපනය අහන්න. මේ බලන්න. දැන් මේක වැටෙන්නේ මේ වගේනේ. ඔන්න ඔහම. මෙතනින් මේ අංශුව ප්‍රක්ෂේපණය කරන්නේ මේ වගේ තිරස්ස. ඒ ප්‍රක්ෂේපණ ප්‍රවේගය 5 ms ශ්‍රේණි එකයි. මෙයා සිරස්ව පහළට වැටෙන දුර දීලා තියෙනවා මීටර 20යි. මීටර 20යි. මෙන්න මේ වෙලාවේ මෙන්න මේ කියන තිරස් විස්ථාපනය අහන්න. අපි ඒක R කියලා ගමු. මේ අංශුව මෙතන ඉඳන් මෙතනට එන්න ගත වෙන කාලය t සමානයි t. පටන් ගන්න තර t සමානයි 0යි. ආරම්භක සිරස් ප්‍රවේගය 0යි. තිරස්වනේ ප්‍රක්ෂේපණය කරන්නේ. ඒ නිසා සිරස් ප්‍රවේගය 0යි. ආරම්භක එක. හරිද? right. දැන් මෙන්න මෙතනට එන්න ගත වෙන කාලෙනේ අහන්නේ. මම මේ ලක්ෂ්‍ය A කියලා ගන්නම්. මේ ලක්ෂ්‍ය B කියලා ගන්නම්. මෙන්න මේ A වල ඉඳන් B වලට පහළට දාන්න අවසන් ප්‍රවේගය ගැන අදහසක් නැහැනේ. ඒ හින්දා අවසන් ප්‍රවේගය නැති එක දාන්න. s සමානයි ut ධන භාගය at වර්ගය. s කියන්නේ මේ පහළට දාන්නේ. ඒතොර සිරස් චලිතය මම ගන්නෙ. ඒතොර මෙයා පහළට වැටෙන සිරස් දුර මීටර 20යි. මීටර 20යි සමානයි ආරම්භක සිරස් ප්‍රවේගය 0යි ධන භාගයයි ගුරුත්වය ත්වරණය යට තියෙන පහළට වැටෙන්නේ g කියන්නේ 10යි කාලය t වර්ගය. ඒතර 20 සමානයි 10 දෙකෙන් බෙදන්න 5යි 5යි t වර්ගය t වර්ගය සමානයි 4යි t සමානයි තප්පර 2යි. අපෙන් අහන්නේ ඕක නෙමෙයි. අපෙන් අහන්නේ මේ වෙලාවේ තිරස් විස්ථාපනය කීයද කියලා. ඒක හොයන්න තිරස් චලිතයට s සමානයි ut දාන්න. s සමානයි ut දාන්න. ඒතර s කියන්නේ මෙයා යන තිරස් පරාසය r. u කියන්නේ තිරස් ප්‍රවේගය. මේ හැම තැනකම තිරස් ප්‍රවේගය එක වගයක්නේ. 5යි කාලය තප්පර 2යි. r වෙනවා මීටර 10ක් කියලා. r වෙනවා මීටර 10ක් කියලා. හදා ගන්නකෝ.
ඊළඟට කියනවා මෙම බෝලේ ස්කන්ධයේ ග්‍රෑම් 100ද එය විසිකරන ලද්දේ මීටර් 20ක උස ගොඩනැගිල්ලක මුදුනේ සිටද නම් විභව ශක්තිය කාලය සමග වෙනස් වන අන්දම පෙන්වීමට ප්‍රස්ථාරයක් අඳින්න කියලා කියනවා. විභව ශක්තියේ ආරම්භක හා අවසාන අගයන් පෙන්눔 කරන්න කියලාත් කියනවා. හරිද? ආරම්භක අගයයි අවසාන අගයයි පෙන්눔 කරන්න කියලාත් කියනවා. හරිද? හොඳයි. මම මේක පැහැදිලි කරලා දෙන්නම් මෙන්න මෙහෙම. මේක මෙහෙමයි ඉතින් අර කාර ශක්තිය පොඩි කෑල්ලකුත් තියෙනවා කමක් නැහැ. මේක තේරුම් ගන්න පුළුවන් අපි හැමෝටම O level දැනුමෙන් උනා. රයිට්. මේ තියෙන පොළොව මට්ටම දරාගෙන ඉන්න. පොළොව මට්ටම ළමයි විභව ශක්තියට බලපාන්නේ වස්තුවක් තියෙන සිරස් උස. සිරස් දුර විභව ශක්තියට බලපාන්නේ නැහැ. දැන් මේකනේ ආරම්භක පිහිටුම මේ වස්තුවේ. මේක තමයි ආරම්භක පිහිටුම. රයිට්. එතකොට මේ 20 මීටර උස ගොඩනැගිල්ලක ඉඳන් ප්‍රක්ෂේපණය කළා තියෙන්නේ. එතකොට මේ උස මීටර 20යි. පොළවේ ඉඳන් වස්තුවට තියෙන උස මීටර 20යි. හරි. දැන් මේකයි වෙන්නේ. මෙයා මෙහෙම පහළට ප්‍රක්ෂේපණය කරාම මේ වගේ පත්වයක කොහොම වැටෙනවා. රයිට්. මම මේකේ සාධාරණ අවස්ථාවක් ගන්න මෙන්න මෙහෙම. මෙතනින්. මේක t සමානයි බිඳුව. රයිට්. ඔක t සමානයි බිඳුව. මේ සාධාරණ අවස්ථාව ගන්න t සමානයි t කියලා. හරිද? ඒ t සමානයි t වෙනකොට t සමානයි t වෙද්දී වස්තුව පහළට චලිත වෙච්ච දුර කැපිටල් H කියලා ගන්නවා. කැපිටල් H. එතකොට මේ උස වෙන්නේ පොළවේ ඉඳන් මෙතන තියෙන උස වෙන්නේ මේ 20න් කැපිටල් H අඩු වෙන්න ඕනේ. එතකොට 20 රින කැපිටල් H. මේකනේ. සාමාන්‍යයෙන් ළමයි විභව ශක්තිය ලියනකොට හරිද? විභව ශක්ති ශුන්‍ය මට්ටමක් අර්ථ දක්වන්න ඕනේ. විභව ශක්ති ශුන්‍ය මට්ටම විදියට පොළව ගන්න එක තමයි ලේසිම වැඩි. එහෙනම් පොළව ගන්නවා මේක අපි කෙටියෙන් ලියන්නේ වීෂා සූමා කියලා. වීෂා සූමා විභව ශක්ති ශුන්‍ය මට්ටම. ඒ විභව ශක්ති ශුන්‍ය මට්ටමේ ඉඳන් තියෙන උස තමයි විභව ශක්තිය ලියනකොට ගන්න. දැන් මට ඕන මේ වෙලාවේ තියෙන විභව ශක්තියනේ potential energy කියලා කියන්නේ. එතකොට මේක EP වලින් තමයි ගන්න විභව ශක්තිය. විභව ශක්තිය එන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. mgh කියන සූත්‍රයෙන් තමයි විභව ශක්තිය එන්නේ. මේ h කියන්නේ විභව ශක්ති ශුන්‍ය මට්ටමේ ඉඳන් වස්තුවට තියෙන උස. ඒ අනුව වස්තුවේ ස්කන්ධයෙන් ගුරුත්වජ ත්වරණේ g h කියලා කියන්නේ 20 ඍණ කැපිටල් H ට මේ වෙලාවේ 20 ඍණ කැපිටල් H ට. දැන් මට මේ වෙලාවේ විභව ශක්තිය කාලයත් එක්කනේ ප්‍රස්ථාරගත කරන්න කියලා කියන්නේ. එහෙනම් මට මේ සමීකරණයට කාලය ගාව ගන්න වෙනවා. මෙහෙමයි තියලා හරියන්නේ නැහැ. කැපිටල් H තියන් ඉඳලා හරියන්නේ නැහැ. මේකට කාලය ගෙන්න ගන්න ඕනේ. කාලය ගෙන්න ගන්න නම් මම මේ කැපිටල් H කියන එක කාලය ඇසුරින් ලියුවනම් හරිනේ. මට ඒක එහෙම ලියන්න පුළුවන්. රයිට්. මම ලියලා පෙන්නන්නම්. කැපිටල් H කියන එක ඔන්න මම කාලය ඇසුරින් ලියන්න හදන්නේ. ඒකට අර මේ පිහිටුම A කියලා ගන්නම්. මේ පිහිටුම B නම් A වල ඉඳන් B ට පහළට සිරස් චලිතයට S සමානයි UT ධන භාගයයි AT වර්ගය දානවා. එතකොට එයා පහළට එන දුර කැපිටල් H ආරම්භක සිරස් ප්‍රවේග බිඳුවයි භාගයයි ගුරුත්වජ ත්වරණයේ g කාලය t වර්ගය. වැඩේ ගොඩ. රයිට් වැඩේ ගොඩ. දැන් EP සමානයි නේද mg වාරයක් 20 ඍණ කැපිටල් H ට. හරි. දැන් මම මේකට ආදේශ කරන ගමන් කැපිටල් H ටත් ආදේශ කරනවා. m කියලා කියන්නේ ග්‍රෑම් 100යි ස්කන්ධයේ වස්තුවේ. ග්‍රෑම් 100ක් කියන්නේ 0.1 කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් දාන්න ඕනේ. ගුරුත්වජ ත්වරණය 10යි. 20 ඍණ කැපිටල් H කියන්නේ භාගයයි gt වර්ගය. මේක සුළු කරන්න. මෙතන 1යි. එක වාරයක් 20 ඍණ හරිද? g කියන්නේ 10යිනේ. 5යි t වර්ගය. ඔන්න ඔහම එන්නේ. ඒතර EP ඔන්න ඕකේ එන්නේ. ඒතර EP සමානයි. තා පොඩ්ඩක් මේක මොඩිෆයි කරනවා. ඍණ 5යි t වර්ගේ කලින් ලියන්න. ඍණ 5යි t වර්ගය ධන 20 කියලා එන්නේ. ඔන්න ඔහම එන්නේ. හරිද? මේ විදිහට. දැන් මේකේ හරිද? මේ 20 දැන් ප්‍රස්ථාරය අඳින්න ඕන අක්ෂර දෙක බලා ගන්න එපා. අපි මම මේ වෙලාවේ ප්‍රස්ථාරය අඳින්න ඕන මේ
ප්‍රස්ථාරය මෙතන පොඩිවට හැන්නෙන්නේ. හරිද? නැත්නම් මට බෝඩ් එකේ පොඩ්ඩක් ඉඩමදි. රයිට්. කාලයත් එක්ක විභව ශක්තිය EP. මේක තමයි ප්‍රස්ථාරය අඳින්න ඕන මම. රයිට්. එතකොට කාලය තියෙන x අක්ෂනේ. එහෙනම් මම මේක t වෙනුවට x දාන්න ඕනේ. EP තියෙන y අක්ෂනේ. EP වෙනුවට y දාන්න ඕනේ. ඒ අනුව EP වෙනුවට y දානවා සමානයි t වෙනුවට x දානවා. නමුත් t වර්ගෙනේ තියෙන්නේ. ඒතර x වර්ගය ඍණ 5යි x වර්ගය ධන මේ තියෙන්නේ අන්තක්ඛණ්ඩය 20. ඔය තියෙන්නේ අන්තක්ඛණ්ඩය 20. මේ ප්‍රස්ථාර ඇඳීම සම්බන්ධයෙන් මම කරුණු කීපයක් ඔයාලට කියා දෙන්නම්. කිසියම් ප්‍රස්ථාරයක් අඳිනකොට x නම් වර්ග වෙන්නේ ඒ ප්‍රස්ථාරය සමමිතික වෙන්නේ y අක්ෂ වටේට. y අක්ෂ කියන්නේ මෙයානේ. මේක වටේට තමයි සමමිතික වෙන්නේ මෙහෙම. මේ ඔයාලා ඕලෙවල් කාලේ ඇඳලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රස්ථාරයට තියෙන උපරිමයක්. ප්‍රස්ථාරයට තියෙන උපරිමයක්. ප්‍රස්ථාරේ ඒ කියන්නේ එක්කෝ මෙහෙම එනෝ නැත්නම් මේක උඩ අතර එන්නත් පුළුවන්. එතකොට ඉන්නේ අවමයක්. නමුත් අනුක්‍රමණය ඍණ වෙනවා නම් මෙන්න මේක ඍණ වෙනවා නම් ප්‍රස්ථාරයට තියෙන උපරිමයක්. ඒ කියන්නේ කට ඇරෙන්නේ ළමයි ඍණ පැත්තට. y අක්ෂ වටේ සමමිතික වෙලා කට ඇරෙනවා ඍණ පැත්තට. එහෙනම් මෙන්න මේක වෙන්න බෑ. බලන් ඉන්නකො මම මේ ගාන පිළිවෙලට අඳින්නම්. එතකොට ඍණ පැත්තට කට ඇරෙන්න ඕනේ y අක්ෂ වටේ මෙහෙම සමමිතික වෙන්න ඕනේ. මේ වගේ. නමුත් ළමයි මෙහෙම සිද්ධියක් තියෙනවානේ. කාලය කියන එක ඍණ වෙන්න බෑනේ. ඒතර මෙන්න මේ ටික තියෙන්න බෑ. මේ ටික තියෙන්න බැරි නිසා මම මේ ටික මකන්න ඕනේ. ඔන්න ප්‍රස්ථාරය. ඔන්න මේ වෙලාව ප්‍රස්ථාරය. එතකොට මේක හැඩෙන්නේ මම තා පොඩ්ඩක් ලස්සනට අඳින්නම් මේ වගේ. ඔන්න හැඩේන විදිය. එතකොට පටන් ගන්නකොට මාක් කරන්න කියලා කියනෝනේ පටන් ගන්නිද්දී ඉවර කරද්දී. පටන් ගන්නකොට අගය කියන්නේ මෙන්න මේ අන්තක්ඛණ්ඩය. ඒ කියන්නේ මෙන්න මෙතන අගය කියන්නේ 20යි ශක්තිය ජූල්. ඉවර වෙනකොට අගය වස්තුව පොළවට වැටෙනකොට විභව ශක්ති ශුන්‍ය මට්ටමේනේ තියෙන්නේ. එතකොට බිඳුවයි අගය. හරිද? ඔන්න ඔහොමයි ප්‍රස්ථාරය. මෙන්න මේක මතක තියන් ඉන්න. x අක්ෂය නම් වර්ග වෙන්නේ ප්‍රස්ථාරය සමමිතික වෙන්නේ y අක්ෂය වටේට. හරිද? ඍණ නම් අනුක්‍රමණය ඍණ පැත්තට කට ඇරෙන්නේ. ඇයි මම මේ ටික මැකුවේ? මේ ටික අයින් කරේ කාලය ඍණ වෙන්න බැරි නිසා. ඉතින් මේක මැකුවා. මේ ටික විතරයි. හරි. ඔන්න ගන්න. හරි. ලියා ගන්න පුතේ. මේ වගේ ප්‍රස්ථාර අඳින එක්ස්පීරියන්ස් මම දෙනවා මේ MCQ ක්ලාස් එකේදී මේ පාස් පේපර් ඩිස්කෂන් එකේදී ඒ පිළිවෙලට දෙන්නම් හරියට වැඩේ කරගන්න. හරිද? ඔන්න පේපර්ස් 3ක් ඉවරයි වැඩේ. හරි. පේපර්ස් 3ක වැඩ අවසන්. මේ සාකච්ඡා කරේ අපි 1985 කැටගරි 1 එක. 83 ඉවරයි, 84 ඉවරයි, දැන් මේ 85 ඉවරයි. හරි. ඊළඟ දවස් දෙකේ 86 87 කරන මේ සතියට අදාළව ඊට පස්සේ තව පේපර්ස් 3ක් කරනවා 90 වෙනකම්. 88, 89, 90 ඊළඟ සතියේ. හරිද? එතනින් පස්සේ මම ආපස්සට ගන්නවා. ඒකෙත් 2021, 22, 23, 24 මම පොඩක් තියනවා. ඒක අර ඔයාලා පොඩක් ඒක තනියමම කරන්න කියන්න ඕන ෆුල් පේපර්ස් විදියට. ඒ හින්දා මම 20, 19, 18, 17 විදියට 2010 වෙනකන් ආපස්සට එනවා. හරිද? ඊට පස්සේ ආයෙ 90 ඉඳන් 2000 වෙනකන් යනවා. ඊට පස්සේ 2010 ඉඳන් 2001 වෙනකන් එනවා. මේ මාස දෙක ඉවර වෙද්දි එකමාර ඉවර වෙද්දි ඔයාලට නියම අවබෝධයක් ගන්න පුළුවන්. හරිද? මේ කොටස් ටික සම්බන්ධයෙන්. හරි පුතේ මේක ලියාගත්තා නම් කියු වෙන්න පුළුවන්. සුබ දවසක්.